ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. මීට සුළු මොහොතකට කලින් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් අයිරිස් ඩේනර් නෞකාවට පහර දුන්න බවට නිල වශයෙන් පිළිගැනීමත් එක්ක අපි එම ඉරාන නැමෙන් බේරගත් නාවිකයන් 32 දෙනා දැන් ලෝක බලවතුන් දෙදෙනෙකුගේ යුද ගැටුමක ජීවමාන සාක්ෂිකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් අපි මේ ගමන් කරන්නේ දැලි පිහියෙන් කිරිකනවා වගේ ඊටාම අවදානම් ගමනක. ඔව් මේ අපි කියන්නේ මාර්තු 4 වෙනිදා උදෑසන අපිට ලැබුණු ආපදා සංඥාවක් අනුව ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට කිලෝමීටර 60ක් විතර ඈත මුහුදේ අනතුරට ලක් වෙලා තිබුණු ඉරාන නාවික හමුදාවේ ඩේනා නෞකාවේ නාවිකයන් පිරිසක් මුදාගෙන ශ්‍රී ලංකාවට රැගෙනීමේ සිද්ධිය ගැන. මානුෂීය වශයෙන් වගේම ජාත්‍යන්තර මුහුදු නීතිය අනුවත් ඒ ඊටාම නිවැරදි. ඉතින් අද මේ වීඩියෝවෙන් අපි ඔබට පෙන්වා දෙන්නේ මේ වගේ තත්වයක් උඩ ශ්‍රී ලංකාව මුහුණ දෙන නීතිමය සදාචාරාත්මක සහ යුදමය උබතෝ කෝටිකය ගැන. මේ වීඩියෝව අවසානයේ වනතෙක් බැලුවොත් මේ වෙලාවේ අපේ රජය සහ වගකිව යුතු පිරිස් කට පරිස්සම් කරගෙන සිටීම මොනතරම් වැදගත්ද කියන එක ඔබට වඩාත් හොඳින් අවබෝධ වේවි. ඉතින් රැඳී සිටින්න අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තප්පර කිහිපය දෙක. අංක 1 සිදුවුනේ මොකක්ද? මුලින්ම අපි වෙච්චි දේ තේරුම් ගමු. මේ වීඩියෝව නිර්මාණය කරන අවස්ථාව වෙද්දී පවතින තොරතුරු අනුව අද උදෑසන වෙච්ච සිදුවීම සාරාංශ කරලා මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. අද උදෑසන නාවික අභ්‍යාසයක යෙදලා ආපහු ගමන් කරමින් තිබුණු ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා කියන ෆ්‍රයිගේට් කාණ්ඩයේ යුද නෞකාව හදිසි ආපදා සංඥාවක් එහෙමත් නැත්නම් ඩිස්ට්‍රෙස් කෝල් එකක් නිකුත් කළා. මේ වෙද්දී නැව තිබුණේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට කිලෝමීටර 60ක් විතර දුරින්. ඒ අපේ රටට අයත් මුහුදු කලාපයේ නොඋනත් සමුද්‍ර නීතිය අනුව ඒ අනිවාර්යයෙන්ම අපේ රටේ ගලවා ගැනීමේ වගකීම පවතින කලාපයට අයත් වෙනවා. ඒ අනුව අදාළ සංඥාව ලැබුණු ගමන් අපේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඊට ප්‍රතිචාර දක්වමින් ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත් කරලා හැරියා. පැය කිහිපයක් තුළ එම ස්ථානයට ළඟා වුණු නාවික හමුදාවට ඈත යාත්‍රාවකින් ගිලමින් තිබුණු නැවේ සිටි බරපතල තුවාල ලැබූ නාවිකයන් 32 දෙනෙකු පමණ මුදවා ගනු ලැබුවා. ඔවුන්ගේ තුවාල බරපතල තත්වයේ තිබුණු නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන්ව කරාපිටිය රෝහලට ගෙනවිත් තියෙනවා. මතු පිටින් බැලුවහම ඒ තමයි අද වුණු සිදුවීම. අංක 2 සමුද්‍ර නීතිය අනුව අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් අපි මේ වගේ තත්වයකදී අපි කටයුතු කළ විදිහ ගැන ටිකක් හිතලා බලමු. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් නොඋනත් මේ ශ්‍රී ලංකාවේ ගලවා ගැනීමේ වගකීම පවතින කලාපේ. එහෙම නැත්නම් rescue responsibility zone එකට පැහැදිලිවම අයිති. ඉතින් මේ වගේ අවස්ථාවක මේ සංඥාවට ප්‍රතිචාර නොදක්වා ඉන්න බෑ. එහෙම කරන එක ඇත්තටම බරපතල ගැටලු රැසකට මුහුණ දෙන්න වෙන සාපරාධී ක්‍රියාවක්. ඉතින් නාවික හමුදාව මේ ආපදා සංඥාවට ප්‍රතිචාර දැක්වීම ඒ වෙනුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත් කර හැරීමත් එතනට ළඟා වුණාට පස්සේ හැකිතරම් පිරිසකගේ ජීවිත බේරා ගැනීමත් 100%ක්ම නිවැරදි. කොහොම වුණත් ඉන් පස්සේ දිගහැරෙන්නේ සම්මත නීතිය, සදාචාරය, ප්‍රායෝගික ගැටලු වගේ පැති ගණනාවක එකතුවක්. අංක 3 මේ සම්බන්ධ නීතිය මොන වගේද? ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී 1949 දෙවන ජිනීවා සම්මුතියට අනුව මධ්‍යස්ථ රටක්. ඉතින් එහෙම අවස්ථාවකදී යුද්ධයේ නියැලෙන පාර්ශව කිසිවකට විශේෂයක් නොකර මධ්‍යස්ථව කටයුතු කරන්න අවශ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. ඒකෙදි පොතේ හැටියට කරන්න ඕනි තුවාලකරුවන් මුදාගෙන ඔවුන්ව රතු කුරුස සංවිධානය වගේ තෙවැනි පාර්ශවයක් වෙත බාර දෙන එකයි. හැබැයි ප්‍රායෝගික යථාර්ථය ඊට වඩා සෑහෙන වෙනස්. දැනට ලැබෙන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා ඒ ස්ථානයට ළඟා වෙනකොටත් අයිරිස් ඩේනා නෞකාව බොහොම බරපතල විදිහට හානියට ලක් වෙලා තිබුණා. ගිනි අරගෙන ගිලිමෙනුයි තිබුණේ. එහි සිටියයි කියන 180ක් වෙච්ච නාවිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඒ වෙද්දිත් මිය ගිහින්. ඉතිරි පිරිසට බරපතල තුවාල ඒ වගේම පිළිස්සුම් ආදිය සිදු වෙලා බොහොම ඛේදජනක තත්වයකයි හිටියේ. ඉතින් ඒ වගේ පසුබිමක ඔවුන්ට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාව මතදී ලබා දෙන්න පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාණය පැහැදිලිවම ප්‍රමාණවත් නැහැ. අංක 4 කල යුතු දේ සහ ප්‍රායෝගික තත්ත්වය අතර වෙනස. කලිනුත් කිව්වා වගේ පොතේ හැටියට මේක කරා නම් සාමාන්‍යයෙන් ආපදාවට ලක් වෙලා ඉන්න පිරිස් මුදවගෙන ඔන්ව සම්පූර්ණයෙන්ම තුන්වෙනි පාර්ශවයකට බාර දෙන එකයි කරන්න ඕනි දේ. හැබැයි ප්‍රායෝගිකව රතුකුරුස සංවිධානයට වගේ කතා කරලා ඔවුන්ව ජාත්‍යන්තර මුහුදේදීම බාර දෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ වගේමයි ගලවගත්ත සියලුම දෙනා බරපතල තුවාල ලබලා ඉන්න වෛද්‍ය ප්‍රතිකාර පරක්කු වීම පැහැදිලිව ඔවුන්ගේ ජීවිත අවදානමේ දමන සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නැවේදී ලබා දෙන්න ක්‍රමයක් නැති පසුබිමක එය පොතේ හැටියටම
කරන්න අපිට සදාචාරාත්මකව බෑ. සදාචාරාත්මක විතරක් නෙවෙයි. ඇත්තටම මොනවත් නොකර බලාගෙන ඉඳීමම අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව මේ යුද්ධයේ පැටලී ඉන්න ඇමරිකාව සහ ඉරානය කියන රටවල් දෙකම එක්ක ඊටම කිට්ටු රාජ්‍යතාන්ත්‍රික සහ වෙළඳ දේශපාලනික සම්බන්ධතා පවත්ව ගන්න රටක්. ඉතින් ඒ වගේ පසුබිමක ඉරාන නාවිකයන්ට ප්‍රතිකාර කිරීම පරක්කු කරලා ඔවුන්ව මුහුද මැද රඳවගෙන හිටියොත් එහෙම යද්දී යම් ඉරාන නාවිකයෙක් මිය ගියොත් එහි වගකීම ගැනත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ප්‍රායෝගිකව මානුෂීයව සලකලා ඔවුන්ව ඉක්මනින් රෝහලකට ගෙන යාම හැර වෙනත් විසඳුමක් නැති තරම්. අංක 5. ඇමරිකාව වගකීම බාර ගැනීම සහ අපේ භූමිකාව. මෙන්න දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මීට සුළු මොහොතකට කලින් ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ අයිරිස් ඩේනා නෞකාවට පහර දුන්නේ තමන් බව. මීට කලින් අපි මේ අනතුරක් ලෙස හැඳින්වුවත් දැන් මේ ඇමරිකානු ප්‍රහාරයක් බව තහවුරු වෙලා තියෙනවා. මේක අපිට විශාල උබතෝ කෝටිකයක්. ඇමරිකාව පහර දුන් පිරිසකට අපේ උදව් කිරීම ඇමරිකාව දකින්නේ කොහොමද? අනෙක් අතට ඉරානය මේ නාවිකයන්ව තමන්ට බාර දෙන ලෙස කරන බලපෑම හමුවේ අපි මැදි වී ඉන්නවා. හරියට රණ්ඩු වෙන අසල්වැසියන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ගහලා තුවාල වෙච්ච කෙනෙක්ව අපේ ගෙදර නවත්ත ගත්තා වගේ අවදානමක් දැන් අපිට තියෙන්නේ. අංක 6. කරාපිටිය රෝහලේ දැවැන්ත ආරක්ෂක වලල්ල. දැන් මේ නාවිකයන් සිටින ගාල්ල කරාපිටිය රෝහල සාමාන්‍ය රෝහලක් නෙවෙයි. එය දැන් අධි ආරක්ෂිත කලාපයක්. ඇමරිකාව ප්‍රහාරයේ වගකීම බාර ගැනීමත් එක්ක මේ නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ පරම වගකීමක්. යම් හේකින් රෝහල තුලදී මොවුන්ට කිසියම් අනතුරක් සිදු වුණොත් ඒ ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් වෙනු ඇති. මේ නිසා විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව රෝහල අවට දැඩි ආරක්ෂාවක් යොදවා තියෙනවා. මේක හරියට ලෝක බලවතුන්ගේ රහස් තැන්පත් කරපු ජීවමාන සේප්පුවකට ආරක්ෂාව දෙනවා වගේ වැඩක්. අංක 7. සම්පූර්ණ මාධ්‍ය බ්ලැක්අවුට් එකක්. මේ වගේ පසුබිමකදී අපිට ඉංගියකින්වත් එහි පාර්ශවකරුවෙක් විදිහට හැඟවෙන දෙයක් නොකර ඉන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මේකට සම්බන්ධ එකම එක ඡායාරූපයක් හෝ වීඩියෝවක් නිකුත් වුණා කියලා හිතන්න. IRIS ඩේනා නැව ගිනිගෙන තියෙන විදිහ, තුවාලකරුවන්ගේ තත්වය, ඔවුන්ව අපේ නාවික හමුදාව විසින් ගලවා ගන්නා විදිහ, ඔය මොකක්ම හරි දෙයක් එහි දැක්වෙනවා කියලා හිතන්න. ඒ වගේ දෙයක් පැහැදිලිවම එක්කෝ අපි ඉරානයට හෝ ඇමරිකාවට සහාය පළ කිරීමක් හෝ හෙලා දැකීමක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට ඉරාන නැව විනාශ වෙලා ගිනිගෙන තියෙන දර්ශන ප්‍රසිද්ධ වුණොත් ඉරානයට අපහාස කිරීමක් සහ ඇමරිකාවට ප්‍රොපගැන්ඩා ජයග්‍රහණයක් විදිහට ඔවුන් හිතන්න පුළුවන්. අනෙක් අතට බරපතල විදිහට තුවාල ලබලා ඉන්න ඉරාන නාවිකයන්ගේ දර්ශන පළ වුණොත් ඒ ඉරානයට අපකීර්තියක් ඇති වෙන්න පුළුවන්. අදාළ දර්ශන අපි පළ කරොත් ඒ වගකීම අපිටත් එනවා. මේ නිසා තමයි මේ සිදුවීමට අදාළ කිසිම පින්තූරයක්වත් පළ කරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. අංක 8. මෙතනින් එහාට අපි කළ යුතු දේවල්. ජාත්‍යන්තර යුද නීතියේ මේ වගේ අවස්ථාවක මධ්‍යස්ථ රටක් අනුගමනය කරන්න ඕනි පියවර බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. අදාළ පිරිස අපේ රට ඇතුළට ගෙනීමත් එක්ක ඔවුන් අපේ රටේ නීතිමය වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ව නැවත සක්‍රීය ක්‍රියාන්විතයට එකතු නොකරන එකේ වගකීම තියෙන්නේ අපි අතේ. හරිනම් ඔවුන්ව සුව වුණත් අපිට මේ නාවිකයන්ව අපේ රට තුළ රඳවා ගන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් මෙතනදිත් ප්‍රායෝගිකව ගන්න පුළුවන් විසඳුම් නැතිවම නෙවෙයි. දැනට තියෙන තොරතුරු වලට අනුව මේ නාවිකයන් බොහොම බරපතල තත්වයෙන් ඉන්නේ. ඔවුන් බොහෝ දෙනා දැඩි පිළිස්සුම් තුවාල ලබලා අතපය අහිමි වෙලා සක්‍රීය ක්‍රියාන්විතයකට යොමු වෙන්න බැරි තත්වයක ඉන්න බව කියවෙනවා. ඉතින් එහෙම තත්වයකදී ඔවුන් රඳවා නොගෙන බාර දුන්නා කියලා ඒ යුද බිමට යන්න උපකාර කිරීමක් කියලා සලකන්න තියෙන ඉඩ ඊටම අඩුයි. ඉතින් අවසාන වශයෙන් ඔබ දන්නවා මේ ප්‍රහාරය අපේ වෙරළට කිලෝමීටර් 60ක් පමණ නුදුරින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර යුද්ධය දැන් අපේ ගේ දොරකඩටම පැමිණ ඇති බවක්. මේ වගේ වෙලාවක දේශපාලඥයන් සහ වගකිව යුතු නිලධාරීන් කරන එක වැරදි ප්‍රකාශයකින් මුළු රටම අනතුරේ වැටෙන්න පුළුවන්. දැන් ඇමරිකාව ප්‍රහාරය පිළිගෙන ඇති නිසා අපේ මධ්‍යස්ථ භාවය රැක ගැනීම වෙනදටත් වඩා අසීරුයි. රජය ඉතාම කල්පනාකාරීව වචනයෙන් වචනය මැන බලමින් නිවේදන නිකුත් කළ යුත්තේ අපි ගෙරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් නොවීම සඳහායි. එමනම් දැන් ඔබට මේ සිදුවීම පිටිපස තිබෙන භයානක අවදානම ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ලංකාවට ඇමරිකාවත් අවශ්‍යයි. වගේම ඉරානයත් අවශ්‍යයි. ඇමරිකාව අපේ ප්‍රධානතම අපනයන වෙළඳපොළක්. ඒ වගේම ඉරානය අපේ තේ සඳහා විශාල ඉල්ලුමක් තියෙන රටක්. මේ ගැටලුව විසඳීමේදී කඹ ඇදීමක මැද ඉන්න කෙනෙක්ට සිද්ධ වෙන දේ අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. දෙපැත්තටම බර නොවි මේ හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් ලෙස පමණක් ලෝකයට ඒත්තු ගැන්වීම රජයේ මීළඟ බරපතලම අභියෝගය වෙනවා.
ඉතින් මේ ගැන අපේ රටේ වගකිව යුත්තන් බොහොම සැලකිලිමත්ව කටයුතු කරාවි කියන ප්‍රාර්ථනයත් එක්ක අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.